Ko මූණ පොඩ්ඩක් ફોකස් කරන්න. කො මාලනී ෆොන්සේකාගේ අක්කගේ බෑනගේ පුතා වගේ පොඩ්ඩක් hinaවෙන්. මේ වැඩ තියෙනව කරන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්නවනේ. ඇහුණද? කවුද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ කවුද? මන් දන්නේ කියනවා මිසක්. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ ජනාධිපති. එයාගේ මාළු ටැංකියට දාන්න ගෙම්බෝ දෙන්නේ කල්ලන් එන්නකෝ අපිට. අපි කියන බලන්න පුළුවන් බා. ඇයි බෑ කියන්නේ? අනේ මන් දන්නේ ගෙම්බෝල්ලන්. මම ගෙම්බ අල්ලන්නම් ඔයාට තියෙන අයිස්ක්‍රීම් කප් එකකට දාලා වහන්න. අනේ මට බෑ ගෙම්බෝල්ලන්. ඔයා ගෙම්බ අල්ලන්නේ? අත්වල්ලන්. මම ගෙම්බ අල්ලන්නේ ඔයාට තියෙන අයිස්ක්‍රීම් කප් එකට වහලා රාජපක්ෂ මහත්තයාට ගිහිල්ලා මහත්තයා මෙන්න ගෙම්බ කියලා බාර දෙන්න. කොහමද? ගෙම්බ කියලා බාර දෙන්න. ඔයාත් බාර දෙන්න අනේ මට බෑ. මම ගෙම්බ අල්ලලා දෙනවනේ. රුපියල් 50000ක් දෙනවා. රුපියල් 50000ක් දෙනවා. ඔයාට 1000යි මට 49000යි. ගෙම්බ මං අල්ලන හින්දා. යයන් අවශ්‍යලා දැන්. මෙච්චරයි කරන්න තියෙන්නේ. කරලා පෙන්න. මේ හරියට කරලා පෙන්න. දැන් මං කරලා පෙන්නේ සද්ද නැතුව මං කරලා පෙන්නේ. ගෙම්බ අතට දුන්නා. එහෙමයි මහත්තයෝ. අපු ගෙම්බෝල්ලන් මට. මම ගෙම්බ අල්ලන්නේ ඔයා ගෙම්බ අල්ලන්නේ ආ. ඔයාට තියෙන්නේ ගෙම්බ අයිස්ක්‍රීම් පෙට්ටියක දාලා මම මෙහෙම වහලා දුන්නාම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අතට දීලා මෙන්න මහත්තයෝ ගෙම්බා. කො කරලා පෙන්න. ගෙම්බ මෙන්න මහත්යෝ ගෙම්බ. අනේ හරි ලස්සනට කරලා පෙන්න. කො hina වෙලා ඒ කියන්නේ මිනිස්සෙට ගෙම්බෙක් දුන්නාම hina වෙලා ගන්න ඕනේ. මෙන්න මහත්යෝ ගෙම්බ. hina වෙලා. අනේ ගෙම්බ යන්න ගෙම්බෝ යන්න. ඔය කොහෙන්ද කොස්ටියුම් එක? ඔය කොස්ටියුම් එක කොහෙන්ද? කොයි? ඔය අඳන් ඉන්න කොස්ටියුම් එක? මම යන්නේ. ඈ? මම යන්නේ. කොහෙන් ගත්ත එකක්ද? ඩක්ටි එකක් තමයි. ඔය දැන් අමුතු ඇඳුම් ගහනෝනේ. නේද? ඔයා කෙල්ල කියලා දෝ හිතන් ඉන්නේ. ඈ? මොනවද කරන්නේ? මම ඩක්ටි යන්නේ. නෑ ඔයා ওই කෑල්ල කියලා දෝ හිතන් ඉන්නේ. ඈ? ඔයා එන්නේ කෑල්ල කියලා දිතන් ඉන්නේ අලුත් ඔය මේ ජංගියන් දින්නේ. ඈ? මේ ගෙදරට අඳින්නේ වගේ. ඉතින් ගෙදරට අඳින්නක වට පුරන්න රෙද්දයි හැට්ටේ අඳින්න කොල්ලෝ අල්ල ගන්න තමයි ඔය පාර යන කොල්ලොන්ට ඔය නම්බර් දෙන්න තමයි ඔවම අඳින්නේ. අනේ කොල්ලෝ අල්ලන්න යන්න උනා නම්. බොරු කියන්න එපා. අඳින ගම්ම අඳිනවා ඉතින්. මේව අඳින්නේ මම. නෑ පාර යන කොල්ලෙක්ට හැග්ගා. පාර යන කොල්ලෙක්ට හැග් ගහලා නම් මන සීන් එකක් දාන්න නේද ඔය කනින්. අනේ මම ගන්න ඕනේ. අම්මපා කිය. අම්මපා. දෙයියම්පා කිය. දෙයියම්පා. අම්මා විශ්වාස කරන්නේ ඇන්ටිපා කිය. ඇන්ටිපා. මේ මේරි මගේ බර්ත්ඩේ ගෙනවා. මගේ උපන්දිනේ. මොනවද දෙන්නේ? මට දෙන්නකෝ ඒ. මොනවද නේ? ඈ? මම කිව්වා මට දෙන්නේ සල්ලි ඔය ටික. සල්ලි ඕනේ මට වෙන මොන හරි දෙන්න. මගේ උපන්දිනේට මොනවද දෙන්නේ? ඔය ගවුමක් දෙන්න. ඈ? ඔය જાති ගවුමක් අලුත් එකක් වාගේ. ඉතින් මම අඳින්නේ වань. ඒකෙන් දැක්කනවට අඳුමක් දෙන්න බෑ මට. මැස්සොත් ඉන්නවනේ. ඔය අඳින මේවා ඇඳුම් අපේ අඳින් ගෑන්නේ. හරියන මට මොනවද දෙන්නේ? උම් එකක් දෙනවද? ආ. කොහොමද දෙන්නේ? මම කියන්නේ. කොහොම එකක් දෙන්නේ? අනේ යන් කොයන්නේ කි. ඈ? යා. යන් යන් අම්මලා හෙන්නේ බලයි. මේ පයිටර් අංකල් ගියා ඔයාට හන්දියට ඇවිල්ලා පොඩ්ඩක් යව හම්බෙන්න කියලා. අනේ මට පයිටට යන්න බෑ. මේ එහෙම කරන්න එපා. මවගේ ඇඩ්වාන්ස් සල්ලි ගන්න. පයිටට ඔය කොල්ලන් යන්න බෑ. මවගේ රුපියල් 200ක් ගත්තා ඔය එක්කන් එනවා කියලා. ඔයාට මවගේ රුපියල් 200ක් ගත්තා පොඩ්ඩක් එතනට එක්කන් එනවා කියලා. මම පල්ලෙහා හන්දියට යන්න. මේ මංගුවට යන්න. ඔයාට උම් එකක් දෙයියේ. කමන්නේ. මක් කරන්නේ දුම්බායෝ. එවනක් නෑ බං. අපි යන් ගෙදරට. නෑ ඔයාට උම් එකක් දෙයියා. මම රුපියල් 200ක් ගත්තාගේ. මට ඇතියලා ඔයාට පැත්තකින් උම් එකක් අරන් දෙනවා මට රුපියල් 200ක් දෙන්න කියලා. ඌ රුපියල් 200ක් දුන්නා. හරිද? අපිට දෙන්නේ සල්ලි නෑනේ. හරි ඔයාට රුපියල් 200ක් දෙයි උම් එකක් දෙන්න ඊයේ. ඔයාට උම් එකක් දීලා රුපියල් 200ක් දෙයි කමන්නේ. ඈ? ඔයාට උම් එකක් දීලා රුපියල් 200ක් දෙයි කමන්නේ. මට? කමන්නේ. අනේ වැඩ නෑ. මේ මොනවද මින්නයෝ ඔය දැන් අපි. හරි කමන්නේ රුපියල් 200ට ඉතින් උම් එකක් දෙන්න. ගෙදරට යන් අපි. මේ හරි 200 උම් එකක් දෙන්න. කමන්නේ. අනේ මන් දෙන්නේ නෑ. එයා දෙන්නේ ඔයාලා මේ. කමන්නේ. උම්මා දෙන්නේ යන්නේ අපි. හරි මං ගත්තා.
මේ එන කට්ටියට කියන්නේ ජය වේවා. ජය වේවා. බුදුසරණයි. බුදු සරණයි. කොහොමද? දෙකින්